හායි ගයිස් ඔයාලා මීට කලින් දැකලා තියෙද මෙන්න මේ වගේ ගල් කරාමයක්. මාත් මේ ජීවිතේ පළවෙනි පාට තමයි මෙන්න මේ වගේ ගල් කරාමයක් දැක්කේ. බලන ඔයාලටම වගේ තමයි මටත් ඇතුණා මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න. ඒත් කනගාටුවට කරුණ නම් මටත් හොයාගන්න බැරුණා මේක කොහොමද වැඩ කරන්න කියලා. ඒත් ඔය ගල් කරාමේ වමට වැඩිපුර කැරකෙව්වත් වතුර එනවා, දකුණට වැඩිපුර කැරකෙව්වත් වතුර එනවා. වතුර එන එක නවත්තන්න ඕන නම් ගල් කරාමේ හරි මැද්දේ තියෙන්න ඕනේ. චුට්ටක් හරි වමට හරි දකුණට හරි බර වුණොත් වතුර එන්න ගන්නවා. ඉතින් යාළුවනේ මේ ගල්කරාමේ පිහිටලා තියෙන්නේ ඓතිහාසික සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය. ඉතින් ඔයාලත් ගිය වෙලාවක මේක බලලා එන්නකෝ. මේකේ වතුර නම් මාරම සීතලයි. හැබැයි ඔයාලා ගියාට කමන්නේ මේ වගේ ලස්සන දේවල් විනාශ කරන්නත් එපා. ඔයාලා කන දේවල් දාලා එන්නත් එපා. හරිද? ඉතින් මේ වගේ අලුත් දේවල් බලන්න අපි